දවසක් ඔයාලට අද අපි බලමු බාත්රූම් එකක් හරියටම ටයිල් කරගන්නේ කොහොමද කියලා. මුල් ටයිල් පෙළ අපි ගහන්නේ කොහොමද කියලා බලමු ඉස්සෙල්ලම. අපි අද ගහන්නේ මේ RBS කියන බෝඩ් එකේ තමයි ටයිල් ගහන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අපරාධ කරලා හරියම නැහැ. මේ වෝටර් පින් එකක් කරලා තියෙන්නේ. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි මේ RBS බෝඩ් කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් කතා කරලා බලනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම් මේ බෝඩ් හැදිලා තියෙන්නේ කොහොමද, මේකේ වාසි මොනවද කියලා. මේකේ මේ ලෙවල් නූලේ ඉඳලා මේ මට්ටම් ලියක් හරි මොකක් හරි මෙහෙම දිගට තියලා අපිට මේ උඩටම ටයිල් ටික ගහගෙන යන්න පුළුවන්. ගොඩක් දුරට එහෙම තමයි කට්ටිය කරන්නේ. මේ යට කෑල්ල යට ටයිල් ටික පස්සේ ගහන්නේ. නමුත් මම මේ ලෙවල් ටයිල් ටික ගහගන්න විදිහ වලට පෙන්වන්න ඕන හිතුව නිසා මම ඉස්සෙල්ලම ගහන්නේ මේ පොළවේ ගහගන්න ටයිල් ටික තමයි ඔයාලට ගහලා විදිය පෙන්වන්නේ. අපි මේ පිටියේ ගහන ටයිල් ටික ලෙවල් කරගන්නේ කොහොමද කියලා මේක උසාහට හදා ගන්න බලමුකෝ. මේක ඇවිල්ලා උස ගන්න ඕන අපි මෙතන ගලි වලේ ඉඳන් තමයි ලෙවල් එක ගන්න. ඒ කියන්නේ මේ මම ලෙවල් එකක් ගහලා තියෙන්නේ. මම ගහන්නේ මේකේ දෙකේ ටයිල් එකක්. ඒ කියන්නේ මිලි 600 ටයිල් එකක්. ඒත් මම මේ ගලි වලේ මෙන්න මෙතන ඉඳලා මිලි 600ක් මම මෙතෙන්ට තියලා තියෙනවා. ඒ මිලි 600 ලෙවල් එක තමයි මම මේ දාලා ගහලා තියෙනවා. ඔයාලට පුළුවන් ලේසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක වෝට් ලෙවල් එකක් පාවිච්චි කරලා තමයි මම මේ ලෙවල් එක ගහලා තියෙන්නේ. මේ ටයිල් එක දැන් කපාගෙන තියෙන්නේ. මෙතන දුර ඉඳන් යකට උස මනලා අපි මේ ටයිල් එක කපලා තියෙන්නේ. මෙතන මේ පැත්තේ යටින් කපලා තියෙන්නේ. අනිවාර්යෙන් කපන පැත්ත මේ යටට තමයි අල්ලන්න උඩට නෙමෙයි. මේක කපා ගත්තට පස්සේ මේ ටයිල් එක මෙහෙම ළඟට හේතු වෙන්න ඕනේ. මේ ටයිල් එක හේතු නැති කියලා බලන්න වර කැපුවට පස්සේ මේන හේතුන් නැත්තම් පොඩ්ඩක් හරි පරහක් තිබ්බොත් අපි උඩට ටයිල් එක අල්ලලා යන්න බෑ. උඩට යනකොට අල්ලන්න බෑ. ඇද වෙනවා. ග්ලූ එක ලොකු වෙනවා. එක්ක පොඩි වෙනවා. අපිට අල්ලගෙන යන්න බෑ. මේ බලන්න මේ මොනකට තියෙන්න ඕනේ ටයිල් ටික. එතන හරියට මේ ටික තියෙන්න ඕනේ ගාන්න ඕනේ. මේ බෝඩ් එක සම්බන්ධව කිව්වොත් මේ බෝඩ් එක ටයිල් අල්ලනවා නම් අනිවාර්යෙන් මේ ජොයින්ට් එකටම මේ ග්ලූ එකෙන් නැති වෙන්න පොඩ්ඩක් වෙනස් වෙන්න අල්ලන්න ඕනේ. මේක චුට්ටක් තනලා තියෙන්නේ. බලමු මේ ටයිල් ටික අපි අල්ලලා කොහොමද අල්ලගන්න කියලා. පළවෙනි ටයිල් පෙළ අල්ලගෙන ඉවරයි. පළවෙනිම ටයිල් පෙළ අපි අල්ලගෙන යන්නේ. ටයිල් ටික අල්ලගන්න ඉතින් මම පෙන්නන්නම්. අනිවාර්යයෙන්ම මෙන්න මේ හිටස එකව සමානවම තියෙන්න ඕනේ. චුට්ටක් හරි ඇදුනොත් මේ ටික මෙහෙම ලෙවල් උන් නැත්තම් අපි උඩට යනකොට ටයිල් ටික ගහගෙන යන්න බෑ. මේ ගුරු එක ඇත්තලා තිබ්බොත් උඩට යන්න එක්ක වැඩි වෙනවා එක්ක මදි වෙනවා. මේ මුල්ලක් එහෙම කපා ගන්න ලස්සනට මෙතන මේ හේතු වෙන විදිහට මුල් කපා ගන්න ඕනේ.
අපි ටයිල් ටිකක් අල්ලගෙන ඉවරයි. බලන්න කොහොමද කියලා. ලස්සනට තියෙනවා. වීඩියෝ හොඳයි නම් අපේ subscribe කරන්න, අදහස් කමෙන්ට් කරන්න. සුබ දවසක් ඔයාලට.